ඔයා මාසෙට රුපියල් 50000ක් හම්බ කරනවා. මාසෙ අන්තිම වෙද්දී ඔයාට ජීවත් වෙන්නවත් සල්ලි මදි. හැබැයි ඔයාට රුපියල් ලක්ෂයක් හම්බුනොත් එහෙම නැත්නම් ලක්ෂ 3ක් හම්බුනොත් අපි හිතන්නේ ආදායම වැඩි වුණාම ජීවිතේ ලේසි වෙනවා කියලා. ඒත් ඇත්ත කතාව මීට වඩා වෙනස්. ලෝකේ ලොකුම වැටුපක් ගන්න මිනිස්සු අතරත් මාසෙන් මාසෙ ලැබෙන වැටුපෙන් ජීවත් වෙන අය ඉන්නවා. ඒ කියන්නේ ප්‍රශ්නේ ඔයා ගන්න ආදායමද? නෑ. ප්‍රශ්නේ තමයි ඔයා මුදල් පාවිච්චි කරන විදිහ. එහෙනම් අද මම ඔයාලට කියන්නම් කොච්චර සල්ලි හම්බ කරත් ඔයාව දුප්පත් තත්ත්වයේම තියෙන ප්‍රධානම හේතු 10ක්. මේ වැරදි අතරින් 7 වෙනි එක ගොඩක් ශ්‍රී ලාංකිකයන්ට තියෙන ලොකුම ෆයිනෑන්ෂල් මිස්ටේක් එකක්. ඉතින් මෙන්න මේ වැරද්ද අනිවාර්යයෙන්ම ඔයා වෙනස් කරගත්තේ නැත්නම් ඔයා අවුරුදු 10ක් ගියත් මේ තත්ත්වෙටම එන්න පුළුවන්. මුලින්ම මම ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මම අද ඔයාට රුපියල් කෝටි 10ක් දුන්නා කියලා හිතාගන්න. ප්‍රශ්නේ තමයි අවුරුදු 20කට පස්සෙත් ඔයා ඒ සල්ලි තියාගනිවිද? නැත්නම් ඒවා ඉවර වෙලා ආයෙත් ඔයා ඉන්න තැනටම එයිද? ටිකට් ඇදුණු ගොඩක් මිනිස්සු අවුරුදු කීපයකින් ආයෙත් බිඳුවටම වැටිලා තියෙනවා. මෙන්න මේකට හේතුව මොකද්ද? ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි සල්ලි පාලනය කරන්න දැනගෙන හිටියේ නැති නිසා. පොහොසත් වෙන්න නම් තියෙන්න ඕනේ වැඩිපුර සල්ලි හම්බ කරන එක නෙමෙයි සල්ලි තියාගන්න දැනගෙන ඉන්න එක. එහෙනම් channel එකත් subscribe කරන ගමන් අපි බලමු මොනවද මේ වැරදි කියලා. පළවෙනි හේතුව තමයි lifestyle inflation. මේ වචනේ ගොඩක් අය අහලා නැතුව ඇති. හැබැයි මේක අපි හැමෝම කරන දෙයක්. උදාහරණයක් විදිහට ඔයාගේ සැලරි එක 50000යි නම් ඔයා බයික් එකේ යනවා, ෆෝන් එක සාමාන්‍යයෙන් 40000ක වගේ ෆෝන් එකක්, සිම්පල් ලයිෆ් ස්ටයිල් එකක් තමයි ගත කරන්නේ. මාස කිහිපයකට පස්සේ ඔයාගේ සැලරි එක 1,50,000ක් වෙනවා. දැන් බයික් එක වෙනුවට කාර් එකක්, පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක වෙනුවට iPhone එකක්, හවසට වැඩ ඇරලා එන ගමන් බොන ප්ලේන් ටී වෙනුවට කොෆි එකක්. මෙන්න මේ විදිහට සැලරි එක වැඩි වෙද්දී අපි වියදම් වැඩි කරගන්නවා. අන්තිමට සැලරි එක 3 ගුණයකින් වැඩි වෙලා හැබැයි ඉතුරු කරන සල්ලි ප්‍රමාණය කලින් ගානම තමයි. මෙන්න මේකට තමයි කියන්නේ ලයිෆ්ස්ටයිල් ඉන්ෆ්ලෙක්ෂන් කියලා. ඔයාගේ ආදායම වැඩි වෙනවත් එක්කම වියදනුත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට අද රුපියල් 50000ක වැටුපක් අරගෙන ඔයා 45000ක් වියදම් කරනවා. ඉතුරු කරන්නේ රුපියල් 5000යි. ඉතින් ටික කාලයක් ගිහිල්ලා සැලරි එක වැඩි වෙලා ඔයා රුපියල් 1,50,000ක් හම්බ කරද්දි වියදම් කරනවා 1,45,000ක්. එතකොට ඔයාගේ වැටුප වැඩි වෙලා හැබැයි ඒත් ඔයා ඉතුරු කරලා තියෙන්නේ රුපියල් 5000ක් විතරයි. ඒ කියන්නේ රුපියල් 50,000නුත් රුපියල් 5000යි, රුපියල් 1,50,000නුත් රුපියල් 5000යි. ඉතින් මෙන්න මේ විදිහට වියදම් කරනවා කියන්නේ ඔයාගේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක හැමදාම 0. ඉතින් ඔයත් කල්පනා කරලා බලන්න ඔයාගේ කලින් වැටුප කොහොමද, වර්තමානයේ වැටුප කොහොමද සහ ඔයා මාසිකව ඉතුරු කරන මුදල වෙනසක් වුණාද කියලා. ඉතින් සැලරි එක වැඩි වෙද්දී ඔයත් මේ උගුලට අහු වුණාද කියලා පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. දෙවෙනි හේතුව තමයි ණය උගුල. අද කාලේ මිනිස්සු සල්ලි හම්බ කරන්න කලින් වියදම් කරනවා. ෆෝන් එකක්, ටීවී එකක්, ගොඩක් වෙලාවට ක්‍රෙඩිට් කාඩ් තියෙන අය ඒ වගේම ගෙවාගෙන යන්න හරි පඩිය ලැබෙන්නත් කලින් වියදම් කරලා ඉවරයි. ඉතින් මේ විදිහට වියදම් කරාම වෙන්නේ ඔයා කොච්චර ආදායමක් ගත්තත් හැම මාසෙම අනිත් අයව පොහොසත් කරන එක. හිතන්න පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. කෙනෙක් ලක්ෂ 4ක වැටුපක් ගන්නවා. හැබැයි එයා 3,90,000ක් වියදම් කරනවා. හැබැයි තව කෙනෙක් රුපියල් 80,000ක වැටුපක් අරගෙන හැම මාසෙම රුපියල් 20,000ක් ඉතුරු කරනවා. ඉතින් මේ විදිහට අවුරුදු 10ක් ගියාම ඇත්තටම කවුද පොහොසත්? මෙන්න මේ උදාහරණයෙන් තේරෙනවනේ. හොඳ ආදායමක් ගන්න එක නෙමෙයි Tamanට ලැබෙන මුදල් පාලනය කරගන්න විදිහෙන් තමයි ඔයාගේ අනාගතේ තීරණය වෙන්නේ. ඉතින් මේ වෙනකල් අපි කතා කරා ලයිෆ්ස්ටයිල් ඉන්ෆ්ලෙක්ෂන් සහ ණය උගුල ගැන. හැබැයි ඊළඟට කියන්න යන එක ගොඩක් අය හරි කියලා හිතන් ඉන්න වැරදි දෙයක්. ඒ තමයි මුදල් ඉතුරු කරනවා නමුත් ආයෝජනය කරන්නේ නැහැ. අපිට පොඩි කාලේ ඉඳලා කියලා දෙන දෙයක් තමයි මුදල් ඉතුරු කරන්න කියන එක. ඒ කියන්නේ සල්ලි බැංකුවේ දාලා ඉතුරු කරන්න කියන එක. මේක වැරදි උපදෙසක් නෙමෙයි. හැබැයි මේකෙන් විතර පොහොසත් වෙන්න බෑ. හිතන්න ඔයා අද ලක්ෂ 10ක් කබඩ් එකක හරි කොහේ හරි අරන් තියලා තියෙනවා. මේක ඉතුරු කරන්න කියලා හිතාගෙන. ඉතින් අවුරුදු 10ක් ගියාට පස්සේ නමුත් ඒ ලක්ෂ 10 ලක්ෂ 10ම තමයි. හැබැයි අද සහ අදින් අවුරුදු 10කට පස්සේ ඒ ලක්ෂ 10 ගන්න පුළුවන් දේවල් ගොඩක් වෙනස්. ඒ කියන්නේ මුදලින් මේක ලක්ෂ 10ක් වුණාට ඒ ලක්ෂ 10 තියෙන වටිනාකම කාලයත් එක්ක අඩු වෙලා තියෙනවා. ඇත්තටම මේක හරියට බැලුවොත් ඔයා කබඩ් එකේ දාලා තියෙන සල්ලි දවසෙන් දවස දී වෙලා යනවා වගේ දෙයක්.
ඉතින් ඒ හින්දා සල්ලි ඉතුරු කරාට විතරක් මදි. ඒ සල්ලි හොඳට වැඩ කරන ඇසෙට් එකක් කරගන්නත් ඕන. ඉතින් මේකෙන් අදහස් කරන්නේ නොදන්න දේවල් වලට ඉන්වෙස්ට් කරන්න කියලාවත් දවසෙන් දෙකෙන් සල්ලි දෙගුණ කරන පිරමීඩ වලට දාන්න කියලාවත් නෙමෙයි. හරියට මේ ගැන ඉගෙනගෙන හොඳට අධ්‍යයනය කරලා මේකේ තියෙන අවදානමත් තේරුම් අරගෙන දිගුකාලීනව හොඳට වැඩ කරන ඇසෙට් එකක් හදාගන්න කියන එක. ඊළඟ හේතුව ටිකක් භයානක එකක්. ගොඩක් මිනිස්සු ජීවිත කාලෙම වැඩ කරන්නේ මේ වැරද්ද නිසා. ඒ තමයි වෙලාව විකුණන එක. හිතන්න ඔයා වැඩට නොගියොත් සැලරි එකක් ලැබෙනවද? ගොඩක් අයට නෑ. ඒ කියන්නේ ඔයාගේ ආදායම ඔයාගේ වෙලාවත් එක්ක බැඳිලා තමයි තියෙන්නේ. ප්‍රශ්නේ තමයි ඔයාට දවසට තියෙන්නේ පැය 24ක් විතරයි. ඒ කියන්නේ ඔයාට වැඩ කරලා හම්බ කරන්න පුළුවන් සල්ලි වලට සීමාවක් තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්න දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඩොක්ටර් කෙනෙක්. එයා දවසට රෝගීන් 20ක් බලනවා. එයාගේ ආදායම තියෙන්නේ වැඩ කරන වෙලාවට විතරයි. හෙට එයා රෝගීන් නොබැලුවොත්, ඒ කියන්නේ වැඩ නොකළොත් එයාට කිසිම මුදලක් ලැබෙන්නේ නැහැ. අනික් කෙනා YouTube channel එකක් කරනවා. එයා අද දාන වීඩියෝ එක අවුරුදු 5කින් වුණත් මිනිස්සු බලනවා. ඒ කියන්නේ එයා වීඩියෝස් දාන එක නතර කරත් කාලයක් යනකල් එයාට ඒ channel එකෙන් ආදායමක් එනවා. මේකෙන් කියන්නේ හැමෝටම YouTube කරන්න කියලා නෙමෙයි. හැබැයි පොහොසත් වෙන මිනිස්සු ටයිම් එක විකුණනවට අමතරව එයාලගේ ඇසෙට්ස් හදාගන්නවා. මේක මං ඔයාලට පැහැදිලි වෙන්න පොඩි උදාහරණ ටිකක් දෙන්නම්. ගියක් කුලියට දෙන කෙනෙක්. ඉතින් ගියක් කුලියට දුන්නා කියන්නේ දිගින් දිගටම මාස ගාණක් නැත්තම් අවුරුදු ගාණක් වුණත් ආදායමක් ලැබෙනවා. ඔයා පොතක් ලිව්වා කියලා හිතන්න. ඒකේ පිටපත් කොච්චර විකුණන්න පුළුවන්ද? එහෙම නැත්තම් ඔයා රැකියාව කරන ගමන් ගොඩනගනවා පුංචි ව්‍යාපාරයක්. ඉතින් ඔයා නැති වුණත් සේවකයන් දාලා මේ ව්‍යාපාරේ දුවන්න පුළුවන්. මේවා තමයි ඔයා වැඩ නොකලත් සල්ලි එන ක්‍රම. ඉතින් අනිවාර්යයෙන්ම ටයිම් එක විකුණනවට අමතරව, ඒ කියන්නේ ජොබ් එකක් කරනවට අමතරව ඔයාට ජොබ් එකක් කරන්න බැරි වෙන දවසක, එහෙම නැත්නම් ඔයා අසනීප වෙලා නිවාඩුවක් ගන්න වෙන වෙලාවක උනත් ඔයාට පොඩි ආදායමක් හරි එන විදිහේ මාර්ගයක් අනිවාර්යයෙන්ම හදාගන්න. ඊළඟ එක තමයි buying to impress others. බහුතරය ගොඩක් වෙලාවට අපිට ඕන දේවල් ගන්නෙ නෑ. අපි වටේ ඉන්න අනිත් මිනිස්සුන්ට පේන්න තමයි ගොඩක් දේවල් ගන්න. ෆෝන් එකක් ගන්න ඇත්තටම හොඳ කැම් එකක් ඕනි හින්දාද? එහෙම නැත්නම් තමන්ගේ ස්ටේටස් එක අනිත් අයට පේන්නද? කාර් එකක් ගන්න ට්‍රැවල් කරන්නද? එහෙම නැත්නම් අසල්වැසියාට වාහනයක් තියෙන හින්දා ඔයාට තියෙන්න ඕනි කියන මතේ හින්දාද? ලෝකේ ගොඩක් සල්ලි තියෙන මිනිස්සු සල්ලි තියනවා කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි සල්ලි නැති ගොඩක් අය පොහොසත් වගේ පෙන්වන්න උත්සාහ කරනවා. මතක තියාගන්න, පෙනුමෙන් පොහොසත් සහ ඇත්තටම පොහොසත් කියන්නේ දෙකක්. ඉතින් ඔයාගෙත් මේ වැරදි තියෙනවා නම් අනිවාර්යෙන්ම හදාගන්න. මොකද මේ වැරදි තියාගෙන පොහොසත් වෙනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්. ඊළඟ එක තමයි ඉමර්ජන්සි ෆන්ඩ් එකක් නැතිකම. සමහර අය හිතන් ඉන්නේ ජීවත් වෙද්දි තියෙන ලොකුම ප්‍රශ්නේ අපිට දවසෙන් දවස ප්‍රශ්න එන එක කියලා. හැබැයි ඇත්තටම ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න අවශ්‍ය වෙන මුදල් අපි ගාව නැති එක. හිතන්න අද ඔයාගේ බයික් එක ඇක්සිඩන්ට් වෙනවා. රිපෙයාර් කරන්න රුපියල් 80000ක් ඕන. ඔයාගේ බැංක් account එකේ තියෙන රුපියල් 4200යි. ඊළඟට මොකද්ද වෙන්නේ? අපිට කොහෙට හරි ණය වෙන්න වෙනවා. එක්ක බැංකුවට, නැත්නම් ගරාජ් එකට, එහෙම නැත්නම් යාළුවෙක්ට. ඉතින් මේක වෙන්නේ අපේ ඉන්කම් එක අඩු හින්දා නෙවෙයි. ඉමර්ජන්සි ෆන්ඩ් එකක් නැති හින්දා. ඔයාට ජොබ් එක නැති වුණොත්, එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එක වැටුණොත්, ඔයා ගාව දැනට තියෙන මුදල් වලින් මාස 6ක් ජීවත් වෙන්න පුළුවන්ද? ඇත්තටම එහෙම ජීවත් වෙන්න පුළුවන් කියන්නේ ඔයාට තියෙන ස්ට්‍රෙස් එක අඩුයි. අන්න ඒ වගේ වෙලාවට ඉමර්ජන්සි ෆන්ඩ් එක ලොකු හයියක් වෙනවා. හැබැයි මේ ඉමර්ජන්සි ෆන්ඩ් එකටත් වඩා ඔයාව දුප්පත් කරන තව හේතුවක් තියෙනවා. ඒ තමයි වැරදි යාළුවෝ. ඇත්තටම මේක මෙච්චරම වැදගත් වෙන්නේ ඇයි? සමහරු මේකට මාත් එක්ක එකඟ නොවෙන්නත් පුළුවන්. හැබැයි මේක තමයි ඇත්ත. ඔය වැඩිපුරම කාලය ගත කරන, වැඩිපුරම ආශ්‍රය කරන මිනිස්සු පස් දෙනා පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඔයාගේ යාළුවෝ හැම වීකෙන්ඩ් එකේම පාටි දානවා නම්, ඩ්‍රින්ක්ස් ගන්නවා නම්, එයාලගේ මුදල් සූදු වලට යොදවනවා නම්, කිසි හේතුවක් නැතුව, කිසිම අවශ්‍යතාවයක් නැතුව අලුතෙන් එන ස්මාර්ට්ෆෝන් එකට මාරු වෙනවා නම්, ඉතින් ඔයාගේ සර්කල් එකේ ඉන්න යාළුවෝ ගොඩක් වෙලාවට කතා කරන්නේ අන්න ඒ වගේ දේවල් ගැන නම් ඔයත් ටිකෙන් ටික ඒ විදිහට හුරු වෙන්න පටන් ගන්නවා. හැබැයි තව ගෲප් එකක් ඉන්නවා ගොඩක් වෙලාවට කතා කරන්නේ බිස්නස් ගැන. එහෙම නැත්තම් ඉන්වෙස්ට් ගැන. එහෙම නැත්තම් මොකක් හරි এডুকেෂනල් දෙයක්. ඉතින් ඔයා ඒ වගේ ගෲප් එකක ඉන්නවනම් ඒ ගෲප් එකත් ඔයාව ටිකෙන් ටික වෙනස් කරනවා. මෙන්න මේ කාරණාව හින්දා
හැම වෙලේම ඔයාගේ ඉන්කම් එක අප්ග්‍රේඩ් කරගන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ වටේ ඉන්න යාළුවෝ නැත්තම් ඔයාගේ වටේ සර්කල් එක අප්ඩේට් කරගන්න. ඊළඟ එක තමයි never learning. ඉස්කෝලෙන් අයින් වුණ ගමන් ඉගෙන ගන්න එක නවත්තපු මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් දියුණු වෙන්න ගොඩක් අමාරුයි. අද ලෝකේ වැඩිපුරම සල්ලි හම්බ කරන්නේ වැඩිපුර වැඩ කරන මිනිස්සු නෙමේ වැඩිපුරම ක්‍රියේටිව් වෙන මිනිස්සු. අලුත් ස්කිල් එකක් කියන්නේ අනිවාර්යයෙන්ම අලුත් ආදායම් මාර්ගයක්. මම පුංචි ප්‍රශ්නයක් අහන්නද? අදින් අවුරුදු 5කට පස්සේ ඔයා වැඩ කරන කම්පැනි එක ඔයාට සැලරි වැඩි කරයි කියලා ඔයා බලාගෙන ඉන්නවද? එහෙම නැත්නම් ඔයාම ඔයාගේ වැලියු එක වැඩි කරගන්නවද? ඉතින් මෙන්න මේ කාරණය මම මේ විදිහට පැහැදිලි කරන්නම්. හිතන්න ඔයා වැඩ කරන කම්පැනියේ ඔයාගේ සැලරි එක රුපියල් 50000යි. ඔයාගෙන් වෙන සේවාවෙන් කම්පැනි එක රුපියල් ලක්ෂ 2.5ක් උපයනවා. ඉතින් මේ විදිහට අවුරුදු 5ක් වැඩ කරගෙන යද්දී කාලය ගත වෙනවත් එක්කම සුළු වශයෙන් ආයතනයේ ආදායම වැඩි වෙනවා. එතකොට වාර්ෂිකව සුළු වශයෙන් පොඩි මුදලක් ඔයාගේ වැටුපටත් එකතු වෙනවා. හැබැයි ඔයාගේ ස්කිල් එක ඩිවලොප් කරගෙන තේරෙන භාෂාවෙන් කියනවා නම් ඔයා කම්පැනියේ වැඩ හොඳට අල්ලගෙන ඔයාට පුළුවන් ඔයාගේ වැලියු එක වැඩි කරගන්න. ඒ කියන්නේ ඔයාගේ කම්පැනියට මීට වඩා ලාභයක් ලැබෙන විදිහට ඔයාගේ ස්කිල් එක හදාගන්න. ඉතින් ඔයා හිතන්න ඔයා දක්ෂ විදිහට වැඩ කරලා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගලාගෙන යන විදිහට නැතුව ඔයා දක්ෂ විදිහට වැඩ කරලා ටිකක් උනන්දුවෙන් ඔයා කම්පැනියේ ලාභය වැඩි කරනවා. ඒ කියන්නේ ලක්ෂ 2.5 ලක්ෂ 5 දක්වා හොඳ ලාභයක් කරන් දෙනවා. එහෙම නැත්නම් ලක්ෂ 10 දක්වා ඒ වගේ ඔයාගේ ස්කිල් එක ඩිවලොප් කරගන්නවා. ඉතින් එතකොට ඕනම කම්පැනියක් කැමති ඔයාගේ සැලරි වැඩි කරන්න. මොකද ඔයාගෙන් කම්පැනියට වෙන සේවය වැඩි වෙනවා. ඉතින් රැකියාවක් කරද්දි විතරක් නෙමෙයි ව්‍යාපාරයකටත් මේක මේ විදිහටමයි බලපාන්නේ. ඔයා ඉස්කෝලෙන් අයින් වුණා නෙමෙයි මොන තැනක හිටියත් ඉගෙන ගන්න එක නතර කරන්න එපා. මොකද ඔයාලා අලුත් දේවල් ඉගෙන ගන්න කොච්චර ඉගෙන ගත්තත් ඔයාලගේ ඉගෙන ගන්න දේවල් අපත යන්නේ නැහැ. ඊළඟ එක තමයි මූල්‍ය සැලැස්මක් නැතිකම. හිතන්න ඔයා වාහනයක නැගලා ගමනාන්තයක් නැතුව ඩ්‍රයිව් කරනවා. පැය 5-6ක් එක දිගට යනවා. ඔයාගේ පෙට්‍රල් ඉවරයි. ඒ වගේම ටයිම් එකත් ඉවරයි. හැබැයි ඔයා කොහෙටවත් ආවේ නැහැ. සල්ලිත් අන්න ඒ වගේ තමයි. ගොඩක් අයට මාසෙපඩිය ලැබෙනවා. ඊට පස්සේ බලමුකෝ කියලා ඔහේ ජීවත් වෙනවා. එහෙම නැත්තම් ගොඩක් වෙලාවට මාසෙපඩිය මෙච්චරයි කියලා අපි දන්නවා. ඒකට මාසෙපඩිය අතට ලැබෙන්නත් කලින් ණය වෙලා ඉවරයි. එතකොට මාසෙපඩිය ආව ගමන් ණය ටික බේරුවට පස්සේ අවසානයේ සල්ලි කොහෙට ගියාද කියලා හිතා ගන්නවත් බෑ. අන්න ඒ නිසා සල්ලි හම්බ කරන එක වගේම සල්ලි කොහෙටද යන්නේ කියලා හරියට ප්ලෑන් කරන එකත් ගොඩක් වැදගත්. ඉතින් මේ රූල් එක නම් ගොඩක් අය කරන වැරද්දක්. ඒ වගේම කොච්චර කිව්වත් ගොඩක් අය මේ වැරද්ද හදාගන්න උනන්දු වෙන්නෙත් නැහැ. ඇත්තට මේ වැරද්ද ගොඩක් අය කරන්නේ තියෙන කම්මැලිකම හින්දා. අවම වශයෙන් මාසෙකට එකපාරක්වත් තමන්ගේ වියදම් ලියලා බලන පුරුද්දක් හදාගන්න. මම පෞද්ගලිකව දන්න හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා. සමහර අය දිනපතාම තමන්ගේ වියදම් දල වශයෙන්, ඒ කියන්නේ ටොපියේ චොක්ලට් එකේ ඉඳලා නෙමෙයි දල වශයෙන් හවසට අනිවාර්යයෙන්ම ලියනවා. ඉතින් මේ වැඩෙන් ලොකු වාසියක් තියෙනවා. මොකද එතකොට ඔයාලගේ සල්ලි යන්නේ කොහෙටද කියන එක Tamanටම බලා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි ලයිස්තුගත කරාම අපිට ඉතුරු කරන්න පුළුවන් තැන් මොනවාද කියලා පේන්න ගන්නවා. ඉතින් මෙන්න මේ ක්‍රමෙන් පුළුවන් ඔයාලා අනවශ්‍ය වියදම් කරලා තියෙනවා කියලා ඔයාට ඒක දැක්කම පේනවා නම් ඊළඟ මාසේ මේ වැරදි ටික හදාගන්න. ඊළඟ රීසන් එක තමයි ඉක්මනින් පොහොසත් වෙන්න යන එක. මේක තමයි අද සමාජ මාධ්‍යවල වැඩිපුරම විකුණන බොරුව. මාසෙන් කෝටියක් එව්වා, නැත්තම් දවසට ලක්ෂයක් එව්වා, රුපියල් 5000ක් දාලා පැයෙන් දෙකෙන් ලක්ෂයක් ගමු. මෙන්න මේ වගේ දේවල් ඔයත් අහලා ඇති. ඇත්තම කිව්වොත් මේ වගේ දේවල් වලින් පොහොසත් වෙන්න බෑ. හුඟක් වෙලාවට මේ දේවල් වලදී ගොඩ යන්නේ මේ මෙහෙම කරන්න පුළුවන් කියලා කෝස් කරලා හම්බ කරන අය විතරයි. ඇත්තටම කිව්වොත් සැබෑ ධනය එහෙම නැත්තම් තමන්ගේ සැබෑ දියුණුව හැදෙන්නේ හිමිහිට. කවුරු හරි කියනවා නම් දවසෙන් දෙකෙන් කෝටි ගණන් හොයන්න පුළුවන් කියලා ඒක කොහෙත්ම විශ්වාස කරන්න එපා. මොකද එහෙම හොයනවා කියන්නේ ඒකේ මොකක් හරිම ගැටලුවක් තියෙනවා කියන එක. ඒ වගේ වංචනික දේවල් ලංකාවෙත් මීට ටික කාලයකට කලින් එක නම් වලින් ආවා. සමහර මිනිස්සු ණය වෙලා මේවට මුදල් දාලා තිබුණා. සමහරු තමන්ගේ අතේ තියෙන මුළු සන්තකේම නැත්තම් මෙච්චර කාලයකට හදිසියකට කියලා ඉතුරු කරලා තිබුණ හැම මුදලම මේ වගේ දේවල් වලට යොදවලා තිබුණා. ඉතින් ඒ ඉක්මනින් තමන්ගේ අතේ තියෙන සල්ලි දවසෙන් දෙකෙන් දෙගුණ කරන්න ගිය හැමෝටම උනේ තිබුණ මුදලත් නැති කරගන්න සිද්ධ වුණ එක. අද හිටවන අඹ පැලයකින් හිට වෙද්දි අපිට ඵලදාවක් ලබා ගන්න බෑ. හැබැයි අවුරුදු කීපයක් ගියාට පස්සේ හැම අවුරුද්දෙම ඵලදාව අපිට ලබා ගන්න පුළුවන්. පොහොසත් මිනිස්සු දවසෙන් එහෙම නැත්නම් සතියෙන් පොහොසත් උනේ නැහැ.
එළියනම් බැලුවම බලන හැමෝටම පේන්නේ රිසල්ට් එක විතරයි. ඒත් අපිට පේන්නේ නැති අවුරුදු 10ක 20ක මහන්සි වුණ කාලයක් එයාලටත් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයා එක දෙයක් අනිවාර්යෙන්ම මතක තියාගන්න. දුප්පත්කම කියන්නේ හැම වෙලාවෙම සල්ලි නැතිකම නෙවෙයි. සමහර වෙලාවට ඔයාගේ වැරදි පුරුදු ඔයා කොච්චර හම්බ කරත් ඔයාව දුප්පත් කරනවා. ලොකු ඉන්කම් එකක්, ලොකු ගෙයක්, අලුත් කාර් එකක්, හොඳ ස්මාර්ට්ෆෝන් එකක් මේවා ධනයේ සාක්ෂි නෙවෙයි. ඇත්තම ධනය කියන්නේ ඔයා වැඩ නොකලත් ඔයාට කාලයක් සැනසille ජීවත් වෙන්න පුළුවන් තරම් මූල්‍යමය නිදහසක් තියෙන එක. ඔයා අදම එක පුරුද්දක් හරි වෙනස් කළොත් අවුරුදු 5කට පස්සේ ඔයාගේ ජීවිතේ අදට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ලොකු වෙනසක් කරන්න ලොකු පියවරක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද ගන්න හරි තීරණයක් හොඳටම ඇති. ඉතින් මේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම මම අද ඉඳන් වෙනස් වෙනවා කියලා කමෙන්ට් එකක් දාන්න. ඒක තව කෙනෙක්ට හොඳ මොටිවේෂන් එකක් වෙයි. ඉතින් තවත් මේ වගේ ජීවිතේ වෙනස් කරන බිස්නස් මොටිවේෂන් වීඩියෝස් බලන්න ලංකා එක්ස්ප්ලේන් channel එක subscribe කරලා notification all දාලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.